අද අපි කතා කරන්නේ මේ ට්‍රෆල් කියන ෆ්‍රේම්වර්ක් එක ගැන. මේ ට්‍රෆල් කියන ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට බ්ලොක්චේන් රිලේටඩ් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී. ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදද්දී අපි මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍ය ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරන්නේ නැතුවත් අපි වෙබ්සයිට් හදනවා. නමුත් අපි මොකක් හරි ලොකු වෙබ්සයිට් එකක් හදනවා නම් අපි අනිවාර්යයෙන්ම ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා. ඉතින් අන්න ඒ වගේ අපි බ්ලොක්චේන් රිලේටඩ් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් අපිට ඇත්තම නෙට්වර්ක් එකක් එක්ක මේ වැඩ කරන්න අපහසුයි. හරිද? ඒකෙන් හින්දා අපි ලෝකල් එන්වයරන්මන්ට් එකේ බ්ලොක්චේන් රිලේටඩ් ප්‍රොජෙක්ට් එකක් රන් කරගන්න පුළුවන් විදිහේ එන්වයරන්මන්ට් එකක් හදා ගන්නවා. ඒ එන්වයරන්මන්ට් එක හදාගත්තේ අපිට දැන් අපේ වෙබ් ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන ප්‍රොජෙක්ට් එකත් එක්ක අපි ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක කනෙක්ට් කරන්න එපා. අන්නේ ප්‍රොසෙස් එක කරගන්න පුළුවන් අපිට මෙන්න මේ ට්‍රෆල් කියන ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා. ඉතින් මේක ට්‍රෆල් විතරක් නෙවෙයි තව ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරනවා. මීට කලින් නම් තිබ්බ හොඳම ෆ්‍රේම්වර්ක් එක තමයි ට්‍රෆල් ෆ්‍රේම්වර්ක් එක. නමුත් දැන් තියෙන්නේ හાર્ඩ් හැට් කියන ෆ්‍රේම්වර්ක් එක. හරි. ඊට පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ගණාචි කියලා ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් මේක ඇවිල්ලා අපිට අපේ ලෝකල් මැෂින් එක ඇතුලේ කියන්නේ අපි වැඩ කරන කම්පියුටර් එක ඇතුලේ බ්ලොක්චේන් එන්වයරන්මන්ට් එකක් හදලා දෙන ඇප් එකක්. ඉතින් මේකේ වර්ෂන් දෙකක් තියෙන එකක් තමයි අපිට ඉන්ටර්ෆේස් එකත් එක්ක තියෙන ඇප් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ රන් වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි. කලින් වීඩියෝ වලදී පැහැදිලි කරලා තියෙනවා බ්ලොක්චේන් නෙට්වර්ක් එකක් කියන්නේ මොන වගේක්ද කියලා. අන්න ඒ වගේ නෙට්වර්ක් එකක් අපේ PC එක ඇතුලේ එහෙම නැත්නම් ලැප්ටොප් එක ඇතුලේ හදලා දෙනවා. ඊට අමතරව මේ ගණාජ කියන ප්ලැට්ෆෝම් එකෙන් අපිට account address ටිකක් දෙනවා. මේ වෙනකොට තාම අපි account ගැන කතා කරලා නැහැ. නමුත් අපේ බැංක් account එක වගේ අපිට සාමාන්‍යයෙන් තියෙනවා account එකක්. මෙන්න මේ account එකෙන් හරි මම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ MetaMask එක. MetaMask කියලා කියන්නේ wallet එකක්. ඒතකොට මේ wallet එක අපිට unlock කරගන්න පුළුවන්. මේකට අදාළ password එක දීලා අපිට මේ wallet එක unlock කරගන්න පුළුවන්. ඉතින් මේක unlock කරගත්තට පස්සේ මේ තියෙන්නේ මම මේ දවස්වල පොඩි project එකක් කරනවා ටෙස්ට් කරනවා එක. ඒකට අදාළ transaction වගේක්. හරි. එතකොට අපිට මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ විදිහට තියෙනවා network කීපයක්. එතකොට මෙන්න මේ තියෙන්නේ real world තියෙන network. ඊට පස්සේ අපිට මේකෙන් හදා ගන්න පුළුවන් අපිට ටෙස්ට් කරන්න ඕන network. හරි. මෙන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ. මෙතන මේ විවිධ විදිහට පේන්න තියෙන්නේ එකම ඇඩ්‍රස් එක. මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකකට තමයි අපි account address එකක් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඇඩ්‍රස් 10කුත් අපිට මෙන්න මේ Ganache framework එකෙන් දෙනවා. අපිට temporary අපේ local environment එක ඇතුලේ blockchain එකත් එක්ක වැඩ කරගන්න. ඒ විතරක් නෙවෙයි ඊට 100ක් දෙනවා. හරි මම ඔක මෙහෙම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ Ganache එකේ interface එක. මම මෙතනින් quick start එකට යන්නම්කෝ. හරි. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් Ganache එක ඇතුළට ගියපුවම. ඉතින් මෙන්න මේ විදිහට අපිට account කීපයක් තියෙනවා. මේ account හැම එකකටම ඊට 100 ගාණ දීලා තියෙනවා මේ ටෙස්ට් කරන්න විතරයි. ඊට පස්සේ අපිට මේ account එකෙන් කොච්චර මේ process ප්‍රමාණයක් වුණාද කියන්නේ අපි මේකෙන් එක transaction එකක් කරපුවම මෙතන වැටෙන account එක transaction එකක් වුණා කියලා. අන්න ඒ විදිහට අපිට මේකෙන් වෙච්ච transaction ගාන මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ account එකට අදාළව තියෙන private key එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම දෙන්නේ අපිට ටෙස්ට් කරන්න විතරයි. ඒකින්ද මේ දේවල් ෂෙයා කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ private key එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි පාවිච්චි කරන wallet එකට අපේ Ganache එකේ තියෙන ඊතසිය ඇතුළත් කරගෙන අපිට ඒකෙන් ටෙස්ට් කරන්න. හැබැයි මම මෙතෙන්දි නම් කරලා තියෙන්නේ අපිට ටෙස්ටිං නෙට්වර්ක් වෙනම තියෙනවා. එකක් පාවිච්චි කරලා තමයි මම මෙතෙන්දි කලින් ඇප් එකේ ටෙස්ටිං ටික කරේ. හරි. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මෙන්න මේ කියන Ganache කියන එක සහ Truffle කියන එක සෙටප් කරගන්නේ. හරි.
ට්‍රෆල් සයිට් එක ඇතුළට ගිහපුවම මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන්. මේ දෙකම ප්‍රොඩියුස් කරන්නේ එකම සයිට් එකකින්. ඊට පස්සේ අපිට මේකෙන් අපේ විස්තර ටික කියලා අදාළ දේවල් බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් CMD එක අරගෙන හරි මෙන්න මේ කෝඩ් එක ගහලා අපි මේක එන්ටර් කරගත්තාම අපේ PC එකට එහෙම නැත්නම් පාවිච්චි කරන ලැප් එකට මේ ට්‍රෆල් කියන software එක global විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ අපිට ඕනම තැනක මේකෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක හරියටම සෙටප් වුණාද කියලා බලා ගන්න පුළුවන් අපිට ට්‍රෆල් කියලා ගහලා version කියලා ගහපුවාම. හරි. මේ තියෙන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් hard hat කියන framework එක. මෙතනින් ගිහිල්ලා ඒකට අදාළ විස්තර ටික බලලා අපිට ඕන නම් එකක් සෙටප් කරගෙන ඉන්වර්ට් කරන්න පුළුවන්. ඉතින් මේ truffle කියන එකේදී පාවිච්චි කරන්නේ JavaScript විතරයි. එතකොට මේ hard hat කියන එකේදී අපිට contract එක ටෙස්ට් කරගන්න සාමාන්‍යයෙන් JavaScript සහ TypeScript කියන දෙකම පාවිච්චි කරනවා. ඉතින් ඒ ගැන විස්තර ටික හොයලා බලන්න. හැබැයි ස්ටාර්ට් කරන කෙනෙක්ට කියන්නේ අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට ඉක්මනටම අවශ්‍ය දේවල් ටික ඉගෙන ගන්න පුළුවන් මේ truffle කියන framework එක පාවිච්චි කරපුවාම. හැබැයි මේ truffle කියන framework එකට වඩා hard hat ඉගෙන ගන්න එක වටිනවා. ප්‍රොජෙක්ට් එකක් දෙකක් සාමාන්‍යයෙන් මෙන්න මේකෙන් truffle කියන එකෙන් කරලා ඊට පස්සේ පොඩ්ඩක් ෆැමිලියර් වුණාට පස්සේ මෙන්න hard hat කියන framework එකට මාරු වුණොත් ඒක හොඳයි. මොකද මේකේ ප්ලගින්ස් එහෙම පාවිච්චි වෙනවා අඩුයි. දැන් සාමාන්‍යයෙන් ප්ලගින්ස් එහෙම පාවිච්චි කරන්නේ නැති හින්දා මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් රිසර්ච් එකකට වගේ මොකක් හරි වැඩක් පටන් ගන්නවා නම් hard hat එකකින්ම බලලා එකපාර පටන් ගන්න එක හොඳයි. අපි පස්සේ hard hat එකකිනුත් ප්‍රොජෙක්ට් එකක් කරමු. එතනින් ගිහිල්ලා අපිට ගනා GK version එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක සාමාන්‍ය විදිහටම සෙටප් කරගන්න තියෙන්නේ. එතනින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් දීලා ඒක සෙටප් කරගන්නත් ඒ විදිහට පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් අපි ප්‍රයිවට් කී එක පාවිච්චි කරලා කොහොමද මේක අපේ පාවිච්චි කරන wallet එකට import කරගන්නේ කියලාත් අපි ප්‍රොජෙක්ට් එකක් කරන වෙලාවට බලමු. හරි ඊළඟට truffle framework එක හරියටම ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපිට මෙන්න මේ විදිහට truffle version කියලා ගැහුවාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මෙතෙන් අපි truffle version එක garage version එක ඊට පස්සේ solidity අපි පාවිච්චි කරන version එක මෙතෙන් default ආපු set එක ඉතින් මෙන්න මේ ටිකම බලා ගන්න පුළුවන්. මේ web3 කියලා කියන්නේ package එකක්. ඉතින් web3 විතරක් නෙවෙයි ether.js ඊට පස්සේ Python වලදීත් තියෙනවා මට මතක විදිහට web3 py කියලා. මෙන්න මේ විදිහට version ටිකක් තියෙනවා අපිට blockchain පාවිච්චි කරද්දී අපේ web interface එකත් එක්ක සහ back end එකත් එක්ක අපිට මේ contract එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙන JavaScript package එකක් තමයි මේ web3.js ඊට පස්සේ ether.js කියලා තියෙන්නේ. හරි ඊළඟට අපි බලා ගන්න ඕනේ අපි කොහොමද project එකක් setup කරගන්නේ කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපි මොකක් හරි අපේ project එක කරන file location එකට යන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට තමන් වැඩ කරන්න කැමති folder එකට ගිහිල්ලා මෙතන path එක ගහන තැන cmd කියලා ගහන්න පුළුවන් Windows 10 වගේ පාවිච්චි කරන කට්ටියට. එහෙම නැත්නම් කෙලින්ම මෙතනින් අපිට terminal එකක් open කරගන්න පුළුවන්. හරි ඉතින් එහෙම ගහපුවම අපිට මෙන්න මේ විදිහට cmd එක open වෙනවා. අපිට ඊළඟට කරන්න තියෙන්නේ truffle init කියලා ගහපුවාම අපේ ප්‍රොජෙක්ට් එක setup වෙනවා. ඉතින් මේ විදිහට truffle init කියලා ගහලා enter එක ගැහුවට පස්සේ අපේ ප්‍රොජෙක්ට් එක create වෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ෆයිල් ටිකක්. ඉතින් මෙන්න මේ truffle එකේ අපිට ටෙස්ට් කරන්න වෙනම කලින් ආවා පැකේජ් කීපයක්. අපි ඒ වගේ පැකේජ් එකකින්ම වැඩේ පටන් ගමු. මට මතක විදිහට pet කියාරි ඔන්න ඔය වගේ පැකේජ් එකක්. මම පැකේජ් එකේ විස්තර ටිකත් එක්ක හොයලා ඊළඟ ටියුටෝරියල් එකෙන් කොන්ට්‍රැක්ට් එකක් අපි හදාගන්න වෙබ්සයිට් එකක කනෙක්ට් වෙන විදිහේ සාම්පල් ප්‍රොජෙක්ට් එකක් හදමු. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන අදහසක් දීලා යන්න. හරි thank you